සුබ දවසක් ඔයාලා හැමෝටම. ඉතින් මම අද කියන්න යන්නේ කොහොමද මේ ටින් අංකය ගන්න කියලා. ගොඩක් අය තියෙන ප්‍රශ්නයක් තමයි ඒක. මම අද සරලව ඔයාලට කියලා දෙන්නම් ඉතාම පහසුවෙන් කොහොමද ටින් අංකය ඔයාලා ගෙදරටම ගෙන්න ගන්න කියලා. මුලින්ම ඔයා IRD මේ සයිට් එකට යන්න. ඒ සයිට් එකට ගිහිල්ලා ඔයාලට කැමති භාෂාව සිලෙක්ට් කරගන්න පුළුවන්. මම මෙතන සිංහල භාෂාව මට ලේසියෙන් සිලෙක්ට් කරගන්නවා. ඊට පස්සේ මෙන්න මේ සයිට් එකේ දකුණු අත පැත්තේ කෙරවල තියෙනවා e-සේවාවන් කියලා. ඊට පස්සේ e-සේවාවන්ට PVCM කියලා එකක් තියෙනවා. එතනින් ඔයාලට පුළුවන් e-සේවාවට PVCM. ඉතින් දැන්ටම ටින් අංකයක් ඔයා තියනවා කියලා මුලින් බලන්න ඕනේ. ඒක මෙන්න මෙතනින් ගිහිල්ලා ඔයාට පුළුවන් බලන්න මෙතන NIC නම්බර් එක ඇහුවට පස්සේ ඔයාගේ ටින් නම්බරයක් දැන්ටම තියනවා කියලා එනවා. මොකද සමහර කට්ටියගේ තියෙනවා දැන්ටම ක්‍රියේට් වෙලා ඒගොල්ලෝ නොදැනුවත්වම මේ මගෙත් ඔහම වෙලා තිබ්බා. මම දන්නේ නැතුවම ක්‍රියේට් වෙලා තිබ්බා. එහෙම වෙන්න හේතුව තමයි මේ අර මේ අපි සාමාන්‍ය වාහනයක් අපේ නමට ගත්තොත් එහෙම ලෑන්ඩ් එකක් අපේ නමට ගත්තොත් දැන් ගොඩක් කලාවට ඔටෝමැටිකලි ටින් නම්බරයක් ක්‍රියේට් වෙනවා. දැන් ඔයගොල්ලන්ට පෙන්නන්නම් මගේ දැන්ටම කොහොම ක්‍රියේට් කරලා තියෙන්නේ. එතකොට ඔයාලට වැටෙනවා මෙන්න මෙතන රෙජිස්ටර්ලා තියෙන්නේ කියලා. එතකොට ඔයා මේ ටින් නම්බරේ දන්නේ නැත්නම් කොහොමද ගන්නෙ? ඔයාට ගන්න දෙන ක්‍රමය තමයි එක්ක මේ නම්බරට කෝල් එකක් දෙන එක. හැබැයි මේ ෆෝන් එක නම් ආන්සර් කරන්නේ නැහැ. ඔයාට පුළුවන් ළඟම තියෙන ඔයාගේ ආදායම් බදු කාර්යාලයට යන්න. ඒ කියන්නේ හැම දිස්ත්‍රික්කෙම ආදායම් බදු කාර්යාලයක් තියෙනවා. යන්න හෝ එහෙම නැත්නම් කෝල් කරලා ඔයාගේ ඩෙන්ටි කාඩ් නම්බරේ සඳහන් කරලා ඉල්ලන්නත් පුළුවන්. එහෙම නැත්නම් ළඟම තියෙන කාර්යාලයට ලිඛිතව ලියුමක් ඉදිරිපත් කරන්න ඔයාගේ තැපැල් හඳුනන සමාවෙන්න මේ ඩෙන්ටි කාඩ් එකේ කොපියක් සමග මට මෙහෙම ටින් නම්බර් ලබා දෙන්න කියලා. එතකොට උන් ඔබට රෙජිස්ටර් පෝස්ට් එකේ ගෙවනවා ඔබේ ටින් සර්ටිෆිකේට් එක. අපි ඊළඟට බලමු ඔබේ ටින් අංකයක් නැත්නම් කොහොමද ක්‍රියේට් කරන්න කියලා. ඊටාම ඔබට මෙන්න මෙතනින් ගිහිල්ලා ඉන්ඩිවිජුවල් ලෝකල් කියලා මුලින්ම සිලෙක්ට් කරන්න. අප ලංකාවේ පොරසින් නිසා. ඉතින් ඊටාම පහසුයි මේක ෆිල් කරන එක. සාමාන්‍යයෙන් අපි FB account එකක් හදන්නේ. ඒ වගේ ඊටාම පහසුයි. මේ ස්ටාර් මාක් තියෙන රතු පාට අන්න ඒව විතරයි ෆිල් කරන්න ඕනේ. හැමදේම ෆිල් කරන්න උවමනාවක් නැහැ. මේ රතු පාටින් ස්ටාර් තියෙන සියලුම ඒ හැම එකේම ඩීටේල් අනිවාර්යෙන් ෆිල් කරන්න ඕනේ. මේක සිංහල ඔයාගේ නම සිංහලෙන් ටැමිල් වලින් තියෙනවා. ඔයාට සිංහලෙන් ටැමිල් වලින් ඉංග්‍රීසි වලින් තුනෙන් ඕනේ නැහැ. ඔයා එක භාෂාවෙන් විතර ෆිල් කරන්න. ඔයා ඉංග්‍රීසි වලින් ෆිල් කරන්න ඔයාට ඊටාම ලේසි. මෙතන මතකතු අනිවාර්යයෙන්ම රතු පාට තියෙන ටික විතරයි ෆිල් කරන්න ඕනේ. අනිත් ඒවා අනිවාර්ය නැත. ඉතින් ඊටාම පහසුයි මේක තරම් නම, ඔයාගේ ඇඩ්‍රස් එක, බර්ත් සර්ටිෆිකේට් නම්බරේ, මිස්ටර් ඇන්ඩ් මිසස් ඔයා කවුද කියන එක. ඒ වගේ පොඩි ඊටාම සරල ෆෝම් එකක් තමයි තියෙන්නේ ෆිල් කරන්න. නම ඉතින් ඔයාගේ මෙතන තියෙන නම, ගම, ඇඩ්‍රස් එක, ඔයාගේ සේවා ස්ථානය, ඔය වගේ ඩීටේල් ටික ෆිල් කරන්න තියෙන්නේ. මම කලින් කිව්වා වගේ ඔයා අනිවාර්යෙන් ෆිල් කරන්න ඕනේ මේ ස්ටාර් මාක් වල තියෙන ඩීටේල් විතරයි. එතනින් එහාට වෙන කිසි දෙයක් ෆිල් කරන්න අවශ්‍යතාවයක් නැත. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ මෙතන next දීලා සබ්මිට් කරන්න. ඊටාම් පහසුයි. මේක සබ්මිට් කරාට පස්සේ ඔයාලට IRD එකෙන් ලිඛිතව රෙජිස්ටර් පෝස්ට් එකේ සාමාන්‍යයෙන් සති 2ත් මාසයක් වගේ ඇතුළත ඔයාට ලබා ගන්න පුළුවන් ටින් අංකය. ඔයාට IRD එකට යන්න ඕනේ නැහැ. පොඩි සර්ටිෆිකේට් එකක් එනවා. ඒකේ ටින් නම්බරේ සියලුම විස්තර තියෙනවා. ඉතින් මේක මේ ගෙදර දැම්ම කරගන්න ක්‍රමය තමයි මම ඔයාලට කියලා දුන්නේ. ඊටාම් පහසුයි. ඉතින් මේක ෆිල් කරගන්න ඔයත් අනිවාර්යෙන් මේක ෆිල් කරන්න. මොකද ඉස්සරහට අනිවාර්යෙන් මේක උවමනා වෙනවා. ඔබ බැංක් account එකක් ඕපන් කරන්න ගියත් මේ ටින් නම්බරේ ඉස්සරහට ඕනි වෙනවා. ටින් නම්බරේ ගත්ත කියලා කිසි දෙයකට බය වෙන්න එපා. මොකද ටින් එක ආවා කියලා ඔයා ටැක්ස් ගෙවන්න ඕන පුද්ගලයෙක් නෙමෙයි. ඔබ බදු ගෙවන්නේ කියලා හඳුනා ගන්න අවශ්‍ය නම්බරයක් විතරයි ටින් නම්බරේ කියන්නේ. ඔබ බදු ගෙවන්න ඕන නැත්නම් ඔබට ආදායමක් නැත්නම් කිසි උවමනාවක් නැහැ. ගෙවන්න අවස්ථාවක් නැත. මේක ගත්ත කියලා ඔයාලට ගෙදරට වෙන ෆෝම් වෙන්නෙත් නැහැ. ඔය ගොඩක් අය කියනවා ස්ටේට්මන්ට් එනවා ගෙවන්න නම් නම් කියලා. ඒව එහෙම එකක් නැහැ. එහෙම සාමාන්‍යයෙන් ආවත් ගැටලුවක් නැහැ. මොකද ඔබ ගෙවන්න ඕන නැත්නම් කිසි ගැටලුවක් නැහැ. ඔබේ ආදායම ලක්ෂ 18ට අඩු නම් ගෙවන්න ඕමනාවක් නැත. ඉතින් ගොඩක් ස්තුතියි මේ වීඩියෝ බලුවට. සුබ දවසක් හැමෝටම.